එංගලන්තයේ සෞදි තානාධිපති කාර්යාලය ඉදිරියේ එක් කාන්තාවක් තනිවම 2014 වසරේදී උද්ඝෝෂණය කරන්න පටන් ගත්තා. මේ කාන්තාව කවුද? ඇයි මෙහෙම තනියෙන් උද්ඝෝෂණයේ යෙදෙන්නේ කියලා දැනගත්ත මාධ්‍යවේදීනුත් ඊටාම සංවේදී වුණා. මොකද ඇය උද්ඝෝෂණය කරලා තිබුණේ සෞදියේ රජතුමාට එරෙහිව. ඉතින් ඇය කවුද? ඇය සෞදි රජුට එල්ල කරපු චෝදනාව මොකද්ද? ඇයට සිදුවුණු අසාධාරණීය සහ අදටත් අභිරහසක් වෙලා තියෙන මේ සිදුවීම ගැන දැනගන්න වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න. ඒ වගේම මේ වගේ දේවල් ගැන දිගටම දැනගන්න ලෝකයේ සිද්ධ වෙන හැම දෙයක් ගැනම දැනුමක් ගන්න අපිව subscribe කරලා ඉන්නත් අමතක කරන්න එපා. කලින් සඳහන් කරපු කාන්තාව චෝදනාව එල්ල කරේ සෞදියේ රජු වුණු අබ්දුල්ලා බින් අබ්දුල් ආසිස් අල් සෞද් රජුට එරෙහිව. ඔහු විසින් සෞදිය පාලනය කරන සීමාවේ කාන්තාවන් සඳහා වූ නීති රීති වල දැඩි වෙනසක් සිද්ධ වුණා. කාන්තාවන්ට උසස් අධ්‍යාපනය ලබා ගැනීමට අයිතිය ලබා දීලා තිබුණත් ඔහුගේ පාලන සමයේ ඒ වගේම රජයේ උපදේශන සේවාවලට කාන්තාවන්ට සහභාගී වීමේ අවස්ථාවත් ඔහු ලබලා දීලා තිබුණා. ඒ කාලේ තමයි කාන්තාවන්ට සෞදිය තුළ තිබුණු නීති රීති ලිහිල් වුණේ. ඉතින් තමන්ගේ රටේ කාන්තාවන්ට මේ විදිහට සැලකුවත් ඔහුට එල්ල වෙලා තිබුණේ නම් බරපතල චෝදනාවක්. මොකද එංගලන්තයේ සෞදි තානාධිපති කාර්යාලයේ ඉදිරිපිට උද්ඝෝෂණය කරපු කාන්තාව තමයි අබ්දුල්ලා රජතුමාගේ හිටපු එක බිරිඳක්. ගේ නම අල්හනුත් අලාස්. එක් බිරිඳක් කියලා කිව්වේ ඔහුට බිරින්දෑවරු 20කට වැඩි ප්‍රමාණයක් හිටපු හින්දා. ඇය 1957 දී තමයි උපත ලැබලා තියෙන්නේ. ඒ වගේම ඇය ඉතාමත් සුරූපී කාන්තාවක්. ඇයගේ පවුල ජෝර්දානයේ රජ පවුලකට සම්බන්ධ පවුලක් නිසා ඇයගේ වැඩිහිටියන් විසින් ඇයට විවාහ යෝජනාවක් ගෙනත් තියෙනවා. සෞදියේ එවකට ඔටුන්න හිමි කුමාරයා වුණු අබ්දුල්ලා කුමාරයාව විවාහ කරගන්න. මේ යෝජනාව ඇයට ගේද්දී ඇගේ වයස උනේ අවුරුදු 15ක් විතරයි. හැබැයි ඇයට විවාහ වෙන්න යෝජනා කරපු සෞදියේ කුමාරයාට ඒ වෙද්දිත් වයස අවුරුදු 50ත් ඉක්මවල තමයි තිබුණේ. ඉතින් මේ ගැන දැනගත්හම අල්හනුත් කියන මේ කුඩා ගැහණු ළමයා තරයේම ප්‍රතික්ෂේප කරලා තියෙනවා ඔහු හා විවාහ වීම. ඒත් සෞදියේ තියෙන සාම්ප්‍රදායික නීති රීති වලට යටත් වෙලා ඇයට සිද්ධ වෙලා තියෙනවා දැඩි අකමැත්තෙන් වුණත් මේ වයස අවුරුදු 50ක් ඉක්මවපු මහලු මිනිසා එක්ක විවාහ වෙන්න. හැබැයි මේ ඔටුන්න හිමි කුමාරයා නම් මේ යෝජනාව ආපු දිනේ ඉඳලම මේ විවාහයට දැඩි කැමැත්තකින් තමයි ඉඳලා තියෙන්නේ. ඒ වෙද්දිත් ඔහුට බිරින්දෑවරු 23 දෙනෙකුටත් වඩා ඉඳලා තියෙනවා. කොහොම වුණත් විවාහයෙන් පස්සේ ඇයට සියලු සැප සම්පත් අතට පයට සේවකයන් සමග මාලිගාවක් වගේ නිවසක් මේ උටුන්න හිමි කුමාරයාගෙන් ලැබිලා තියෙනවා. හැබැයි මේ විවාහයෙන් පස්සේ දෙන්නගෙන් කවුරුත්ම සතුටින් ඉඳලා නැහැ. කුමාරයා ඇයට ආදරේ නොකළ බව තමයි සඳහන් වෙන්නේ. ඒ නිසාම ඇය හමුවීමට පවා ගිහින් තියෙන්නේ කාලෙකට පාරක්. ඒ හැම අවස්ථාවකම ඉතා ඉක්මනින් ඇයව හැර දමා ඔහු පිට වෙලා ගිහින් තියෙනවා. ඉතින් ඒ කොහොම වුණත් මේ විවාහයෙන් ඇයට දරුවන් 4 දෙනෙක් ඉඳලා තියෙනවා. ඔවුන් 4 දෙනාම ගැහැණු දරුවන්. මෙන්න මේ කාරණාව නිසාත් අබ්දුල්ලා රජුට ඇය කෙරෙහි තිබ්බ ආකර්ෂණය අඩු වෙන්න හේතුවක් වෙලා තියෙනවා. මොකද එක පිරිමි දරුවෙක්වත් නැතිවීම. ඉතින් ඇගේ තුන්වෙනි දියණිය බිහි කරන අවස්ථාව වෙන විටත් ඔහු ඇයට නොදන්වා ඇයව දික්කසාද කරලා තියෙනවා. නමුත් ඇය ඒක දැනගෙන ඉඳලවත් නැහැ. ඔවුන්ට දාව ඉපදුණු කුමාරිකාවනුත් ගොඩක් සැප ජීවිතයක් කුඩා කාලයේදී ගත කරලා තියෙනවා වගේම ඔවුන්ට උසස් අධ්‍යාපනයක් ලබා ගන්න හැකි වෙලා තියෙනවා. සහර් කුමරිය, ජවාර්, මහා සහලා තමයි ඒ කුමරියන්ගේ නම් වුණේ. ඉතින් පිරිමි දරුවෙකු ලබා දෙන්න ඇයට බැරි වුණ නිසා මේ අබ්දුල්ලා කුමරු මෙන්ම ඔහුගේ අනිකුත් බිරින්දෑවරුන්ටත් මේ අල්හනුත් කුමරියට වෙනස්කම් කරලා තියෙනවා. ඒ වගේම රජ පවුල ඇතුලේ නොයෙකුත් තාඩන පීඩන වලටත් මුහුණ දෙන්න වෙලා තියෙනවා. මෙන්න මේ හේතුන් නිසා ඇය 2003 වසරේදී සෞදියෙන් පලා ගොස් ලන්ඩන් වෙත ගමන් කරලා තියෙනවා. ඒ වෙද්දී ඇගේ දියණියන් 4 දෙනාම තරුණ වයස්වල තමයි ඉඳලා තියෙන්නේ. ඒත් ඇය හිතලා තියෙනවා ඔවුන්ගේ පියාගෙන් ඔවුන්ට රැකවරණයක් ලැබෙයි කියලා. සෞදි රජපෞලේ සමාජිකයන්ට ඔවුන්ට කැමති රැකියාවක් තෝරගන්න අවස්ථාව තිබුණ නිසා හලා කුමරිය තෝරගන්නවා රෝහලක සේවය කරන්න. මේ රෝහලේදී ඇයට හමු වෙනවා සෞදි රජපෞලට විරෝධය දැක්වීම නිසා දැඩි ලෙස පීඩා විඳ මානසික රෝගීන් වුණු පුද්ගලයන් පිළිබඳව. මේ ගැන ඇය රජපෞලේ සමාජිකයන්ගෙන් විමසීමත් එක්ක ඇගේ පියා දැඩි ලෙස කෝප වෙලා තියෙනවා. මේ වෙද්දී ඔහුට රජකම ලැබිලායි තිබුණේ. ඉතින් ඊට පස්සේ හලා කුමරිය විතරක් නෙවෙයි ඇගේ අනිත් කුමරියන් 3 දෙනාත් රටේ පවතින ප්‍රශ්න ආදායම් ගැන කතා කරන්න ගිහින් තියෙනවා. මේකෙන් ඔවුන්ගේ පියා තවත් කෝප වෙලා අවසානයේ සිද්ධ වුණේ ඔවුන් 4 දෙනාම නිවාස අඩස්සියේ තබපු එක.
කෑම බීම විතරයි ලබා දුන්නේ. කිසිම ආයුරකින් බාහිර සමාජයක් සමග කටයුතු කරන්න අවස්ථාව ලබා දුන්නේ නැහැ. මේක දැනගත්තට පස්සේ තමයි ඇගේ අම්මා උණු අල්හනුත් කුමරිය අර විදිහේ උද්ඝෝෂණයක් පැවැත්තුනේ. හැබැයි මේකෙන් උණු එකම දේ තමයි රජු තව තවත් කෝප වෙලා දියණියන්ට ජීවිතේ තියෙන තුරාම ඔවුන්ගේ මව දැකීමට හෝ හමුවීම තහනම් කිරීම. ඒ වගේම ඒ කුමරියන් 4 දෙනාටම ඔවුන්ගේ අතීතය අමතක වෙන්න කියලා දැඩි මානසික ප්‍රතිකාරات ලබා දෙන්න ඔහු කටයුතු කරලා තියෙනවා. නිවාස අඩස්සියේ ඉඳපු නිසා ඒ කුමරියන්ගේ මානසික මට්ටම විකෘති වෙලා තිබුණා කියලා සේවයට ගියපු ඇමරිකානු වෛද්‍යවරයෙක් සඳහන් කරලා තිබුණා. 2015 දී රජතුමා මිය ගියත් සෞදි රජය ඔවුන්ව නිවාස අඩස්සියෙන් එළියට ගන්න කටයුතු කරලා නැහැ. ඒත් එක්කම ආරංචියක් ලැබිලා තියෙනවා කලින් සඳහන් කරපු ඇමරිකානු වෛද්‍යවරයාට 2022 දී හලා කුමරිය මිය ගොස් ඇති බවත්, ඉන් මාස 6කට පසු මාහා කුමරිය මිය ගිය බවත්. ඒත් ඉතිරි කුමරියන් දෙදෙනාට උනේ මොකද්ද කියලා කවුරුත්ම මුකුත්ම දන්නේ නැහැ. තවමත් ඔවුන්ගේ මව ඒ දියණියන් දෙදෙනා දැක ගන්න දෙන්න කියලා සෞදියෙන් ඉල්ලුවත් කිසිම ප්‍රයෝජනයක් අද වෙනකන් වෙලා නැහැ.